හරි. එහෙනම් ඉෂුව ගන්න. හරි. එතකොට එහෙම කරගත්තේ නැති කට්ටිය මම මේ ක්ලාස් එකේම සාමාන්‍යයෙන් තව කලින් 3ක් විතර කරා ක්ලාසස්. හරි. ඒකට අදාළ නැතුව තමයි මෙතනින් පටන් අරගෙන යන්නේ අලුත් ප්‍රොජෙක්ට් එකක් එක්ක. එතකොට ඒ ටික බලලා ඒ ටික ඕකේ කරගන්න. හරි. ඊට පස්සේ අනිත් එක කියන්න ඕනේ මෙහි දැන් මේකේ ඔයගලන්ගේ අනිවාර්යෙන් ඉක්මනට මං යනවා. ඕගොල්ලොනුත් අර පළවෙනි මාසෙ විතර චුට්ටක් අමාරු වෙයි. ඒ ටික පොඩ්ඩක් කැච් අප් කරගන්න ඕගොල්ලන් කොහොම හරි ටයිම් එක වෙන් කරගෙන. මොකද මට බොහෝ විට ඕගොල්ලන්ගේ කීප දෙනෙක් හරි මම ජනවාරි ගන්නවා. ජනවාරි එන්ඩ් එකේ ගන්නවා. හරි. මේ ගන්න වෙනවා. හරි. ඒකින්ද ඒක පොඩ්ඩක් කැච් අප් කරගෙන ඉක්මනට සෙට් වෙමු. තව මම කියන්න දෙයක් හිටියා. දැන් ඕගොල්ලන් අර මොනවාද මේකේ මම අර මුලින් ගන්න ෆීස් එක අනිවාර්යයෙන් මේක බලලා ගන්නවා. ඒක පසන්ත තමයි මම එකතු කරන්න කියන්නේ. පසන්ගෙන් මම එකපාර ඊට පස්සේ දා ගන්නවා. හරි. පසන් තමයි මැසේජ් එක දාන්නේ. එයාගේ account එකට තමයි සල්ලි යන්නේ. ඊට පස්සේ එයාගෙන් මම one time එයාගෙන් මම collect කර ගන්නවා. හරි. එතකොට එයා ඒ ගැන රෙකෝඩ් එකක් තියා ගන්නවා. හරි. ඒකෙහිඳ ඒක අනිවාර්යයෙන්ම හැමෝම ඒක මේව කරන්න. මොකද මට කියන්නේ මම කැමති නෑ මෙතන ඉන්න එක්කෙනෙක්ව අයින් කරන්න. හැබැයි මට තේරෙනවා නම් එහෙම එක්කෙනෙක් ඒ විදිහට කරන්න කියලා මේ නිකන් කරගෙන යනවා කියලා මම අයින් කරනවා. හරි. එතකොට ඒක මතක් කරලා මේව කරන්න අර සල්ලි බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි. ඒ වුණාට ඒක එහෙම නැතුවත් බෑ නිකන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා එහෙම වුණාම. හරි. එහෙම ඒ කලින් වෙලා තියෙනවා. ඒකින්ද තමයි මේක ප්‍රශ්නේ කියන්නේ මුලදී පටන් ගන්නකොට කිග්ගමන් සල්ලි ගන්න නැතුව උනේ. ඊට පස්සේ හරියට බලන්න නැතුව සල්ලි ගන්නවා කියන එක කිව්වා. ඊට පස්සේ දැන් වෙනකොට ඒක හරියටම බලන්න වෙලා තියෙනවා. හරි. මේ ඒකින්ද ඒක වැඩේ කරගෙන යන්න. හරි. එතකොට දැන් මම අද මුලින්ම කරන්නේ අපිට දැන් මෙහෙම ඉස්සල්ලාම දැන් අපි මේ අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න යන්නේ. හරි. එතකොට මේකට කලින් මම ගොඩක් දේවල් කරා. ඒක ඕගොල්ලන් අර මෙතනට ජොයින් වුණ නැති කට්ටිය ඒක පොඩ්ඩක් ඕගොල්ලන් බලා ගන්න. ඉන්නේ පේනවද මගේ? පේනවද? හරි. එතකොට දැන් අපි ප්‍රොජෙක්ට් එකක් හදන්න තමයි යන්නේ. මම මේ කික් ඔෆ් මීටින් එකේදී ප්‍රසන්ටේෂන් එක තමයි ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට ඔයගොල්ලන් මේකෙන් මේ ප්‍රොජෙක්ට් එක ගැන කියන්න තමයි මම මේ එක්ස්ප්ලেইন කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේකත් ඕගොල්ලන් හදන්න ඕනි එකක්. සාමාන්‍ය ප්ලෑනින් ඉංජිනේර කෙනෙක් වුණාම කික් ඔෆ් මීටින් එකේ ප්‍රසන්ටේෂන් එක හදා ගන්න ඕනි. හරි. එතකොට ඒකේ එකක් තමයි මම කියන්නේ. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ නේම් එක තමයි rehabilitation of existing distribution pipeline network system in Northern Emirate. හරි. එතකොට මේකේ ප්‍රොජෙක්ට් නම් එක 1255W2024. හරි. එතකොට වැඩන්නේ
හරි එතකොට මේකේ යටතේ අපිට තියෙනවා ප්‍රොජෙක්ට් 3ක්. හරි ඒකේ කියන්නේ පයිප්ලයින් නෙට්වර්ක් එකක් හදන්නේ ඒකේ සෙක්ෂන්ස් 3ක් තියෙනවා සෙක්ෂන් 1 2 7 කියලා. ඕකේ සෙක්ෂන් 10ක් තියෙනවා. දැනට අවෝඩ් වෙලා තියෙන සෙක්ෂන් 1 2 7 කියන එක. ඒකෙන් දැන් අපි දැනට හදන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න යන්නේ සෙක්ෂන් 7 කියන එකට විතරයි. අනිත් ඒවාට හදන්නේ නැහැ. හරි ඒක ටිකක් මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් වෙනවා. ඒකින්ද අපි හදන්නේ දැනට සෙක්ෂන් 7 කියන එකට විතරයි. හරි එතකොට සෙක්ෂන් 7 එකේ contractually completion date එක ඉස්සල්ලාම අපි බලමු. මේකේ ක්ලයන්ට් ඉන්න ක්ලයන්ට් එතිහඩ් ඒ කියන්නේ මෙහි water electricity authority එක. එතකොට main contractor අල්මුසාකි. එතකොට අපි අල්මුසාකි විදිහට තමයි හදන්නේ. හරි එතකොට commencement date එක start date එක එන්නේ 3rd April 2025. හරි commencement එක එන්නේ agreement sign කරලා within 14 days අපි acknowledge කරන්න ඕනි අපි කවද්ද පටන් ගන්න කියලා. ඒ acknowledge කරන date acknowledge කරපු date එක තමයි 3rd April 2025. හරි මේ විස්තර ටික මම පළවෙනි මේ වගේ මම කියනවා. හරි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මොකද්ද තිබ්බේ කියලා ඒකේ මම explain කරනවා. හරි කලින් වීඩියෝ වල ඒ ටික බලන්න. හරි එතකොට අපිට contractually commencement එක තියෙනවා 3rd April. අපිට තියෙනවා එතකොට contract period එක section 7 වලට 18 weeks. හරි 80 weeks. හරි එතකොට 80 into 7 කියන්නේ 560 days. හරි 560 days තියෙනවා. එතකොට අපිට කැලෙන්ඩර් එකේ කෙලින්ම 560 days එක ප්ලස් කරාම 3rd April වලට අපිට එනවා 15th October 2026. ඒක එහෙම වෙනවද කියලා පොඩ්ඩක් කැල්කියුලේට් කරලා මට කියන්න. 3rd April 2025 වලට 560 days ඇඩ් කරා. කවද්ද දෙන්නේ කියලා කියන්න. කවද්ද දෙන්නේ? කියන්න මට උත්තර ඕනි. අය ඔක්තෝබර් 15 වෙනවා. 15 එනවන්නේ? ඔව්. හරිනේ. සමහර වෙලාවට 16 වෙන වෙලාවක් වෙනවා. අර including 3rd කියන එක දාන්න ඕනේ. හරි. එතකොට තමයි 15th October 2026 එන්නේ. හරි. ඊට පස්සේ එතකොට අපි දැන් දන්නවා contract duration එක දන්නවා. start date එක දන්නවා. completion date එක දන්නවා. හරි. එතකොට අපිට මේ section 1 section 2 කියන එක වැදගත් නෑ. හරි. අපි බලන්නේ මේ section 7 කියන එක. ඒ section 7 එකේ තියෙනවා කොටස් දෙකක්. section 7A section 7B කියන එක. හරි. එතකොට මේක pipeline එකක් නේ. හරි. එතකොට 7A එකේ තියෙනවා 7.4 kilometers. ඒක sectors 4කට divide වෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ තියෙන sector 1 මෙන්න මේකේ මෙතන තියෙන pipeline ටික හරි මේ boundary තමයි තියෙන්නේ මේ black වලින්. sector 2 sector 3 sector 4. හරි. එතකොට section 7B කියන එක 3.5 kilometers තියෙනවා 2 sectors තියෙන. 7 section 1 section 2 sorry sector 1 sector 2 කියලා. හරි. ඒ වගේම මේකේ පොඩ්ඩක් නම බලන්න. මේකේ මිර්බා කියලා තියෙන්නේ. හරි මේ පැත්තේ ෆාෆා කියලා තමයි තියෙන්නේ. හරි. එතකොට ওই විදිහට තමයි ওই section දෙක යන්නේ. හරි.
එතකොට ඕවරෝලි සෙක්ෂන් 7 වලට තියෙන කිලෝමීටර් 11ක් වගේ තමයි තියෙන්නේ. හරි. එතකොට මේ සෙක්ෂන් සෙක්ෂන් 7 වල මේ සෙක්ෂන් 7 වල කොහොමද මේ පයිප් ඩයමීටර් වයිස් කොහොමද තියෙන්නේ කියලා. හරි. එතකොට සෙක්ෂන් 7 මෙතනින් ගත්තට පස්සේ සෙක්ෂන් 7 කියන එක මේ එමිරේට්ස් එක ෆුජේරා. හරි. මේ දෙක තියෙන රසල් කයිම මේක ෆුජේරායි තියෙන්නේ. ඒක තමයි මේ ෆුජ් කියලා ගහලා තියෙන්නේ. ෆුජේරා වලත් ඒක තියෙන ඒරියා එක තමයි මේ මිර්බා ක්විට්ෆා ෆාෆා කියලා ගහලා තියෙන්නේ. එතකොට ඩයමීටර් ගත්තොත් එහෙම 110 ඩයමීටර් HDP පයිප් එක මේ පයිප් වර්ග තියෙන්නේ HDPE. හරි. එතකොට ඒකෙන් 7 කිලෝමීටර්ස් 160 එකෙන් 1.4 200 එකෙන් 2.2 250 එකෙන් 900 තියෙනවා. එතකොට ඔක්කොම 11.7 තියෙනවා සෙක්ෂන් 7 වල. ඔය ඩයමීටර් වයිස් ඔය තියෙන ලෙන්ත් එක. හරි. එතකොට අපේ දැන් මේ ඔක්කොම ඔයගොල්ලන් හදන්න ඕනේ ඒවා. මේක හදන්න ඕගොල්ලන්ට ඕනේ මේක ඕගොල්ලන් හදන්නේ. එතකොට මේක ඕගොල්ලන්ට හදන්න ඕනේ ડોකියුමන්ට් මොනවද ඕනේ? අනිවාර්යයෙන්ම ඕනේ කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් එක හෝ ටෙන්ඩර් ડોකියුමන්ට් එක. හරි. එතකොට ටෙන්ඩර් ડોකියුමන්ට් එක තියෙනවා නම් ඕගොල්ලන්ට ඒකෙන් මොනවද කරන්න තියෙන්නේ? අපේ ස්කෝප් එක ඒ හැමදේම තියෙනවා ඒකේ. හරි. එකෙන් එක්ස්ට්‍රැක්ට් කරගෙන තමයි මේ ප්‍රසන්ටේෂන් එක හදලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපිට තියෙන්න ඕනේ අර කොන්ට්‍රැක්ට් ඩේටා තියෙන්න ඕනේ. ඒක කවද්ද පටන් ගන්න ඒවා සම්බන්ධ අපි ගන්න එපේ. හරි. අපේ ඩිපාර්ට්මන්ට් වලින් ඒවා ටික ගන්න ඕනේ. ඊට පස්සේ ටෙන්ඩර් ඩ්‍රෝවින් තියෙනවා. ඩ්‍රෝවින් වලින් බලන්න ඕනේ මොකද්ද කරන්න තියෙන්නේ කොහෙද තියෙන්නේ ඒවල. ඒකත් එක්කම ඩ්‍රෝවින් එක කියන්න ඕනේ BOQ එක. හරි. BOQ එකේ තමයි තියෙන්නේ මොකද්ද අපිට තියෙන ඇක්ටිවිටිස් නෙමෙයි අපිට තියෙන අයිටම්ස් මොනවද කියලා. අපිට කරන්න තියෙන වැඩ මොනවද කියලා BOQ එකේ තියෙන්නේ. හරි. එතකොට අපි මේ ඊට පස්සේ අපි ගන්න ප්‍රොජෙක්ට් එක්සිකියුෂන් ප්ලෑන් එක හදා ගන්නවා. අපි කොහොමද මේක එක්සිකියුෂන් කරන්න කියලා. එතකොට අපි යන්න විදිය තමයි සෙක්ෂන් 7 එකේ සෙක්ෂන් 7A කියන එකේ සෙක්ටර් 1, සෙක්ටර් 2, සෙක්ටර් 3, සෙක්ටර් 4 කියන විදිහට තමයි අපි පිළිවෙලට යන්නේ. ඒ කියන්නේ සෙක්ටර් 1 ඉවර වෙලා තමයි සෙක්ටර් 2 වලට යන්නේ, සෙක්ටර් 3 වලට යන්නේ, සෙක්ටර් 4 වලට. සෙක්ෂන් 7B එකටත් එහෙම ඊට පස්සේ තමයි 7B එකට ඇවිල්ලා සෙක්ටර් 1, සෙක්ටර් 2 කියන එකට යන්නේ. හරි. ඊට පස්සේ මේ WBS කියන එක අපිට එච්චරම වැදගත් නෑ නෙමෙයි. ඉස්සරහට ඕනේ වෙනවා. ඒවා ඉස්සරහට හදන ඒවා. ඊට පස්සේ මේ ප්‍රොඩක්ටිවිටි රේට් කියන එකත් ඕනේ. ප්‍රොඩක්ටිවිටි රේට් කියන්නේ අපි ඉනිෂියලි ප්ලෑන් කරන්න ඕනේ අපේ පාස් ස්ටඩීස් තියෙනවා අපේ කම්පැනියට කරන්න පුළුවන් තරම තියෙනවා සහ සාමාන්‍ය ප්‍රැක්ටිකලි අචීවබල් කරන්න පුළුවන් ලෙන්ත් තියෙනවානේ. හරි. එතකොට සාමාන්‍යයෙන් එහෙම කරගත්ත කලින් මේවත් එක්ක අපි බලාගෙන තියෙනවා මේක තමයි අපේ ප්‍රොඩක්ටිවිටි. කියන්නේ සර්වේ වර්ක් වගේ ට්‍රයල් පිට් එකක් අපිට දවසට 1 කිලෝමීටර් කරන්න පුළුවන්. ඒකට ඕනේ රිසෝසස් ටික තමයි ඔය තියෙන්නේ. හැබැයි මෑන් පවර් එකෙන් කොච්චරක් ඕනද? මැෂිනරි කොච්චරක් ඕනද කියලා. හරි. එතකොට ඩීවෝටරින් කරනවා නම් එහෙමයි පයිප් ලේන් එකේ සාමාන්‍යයෙන් හදාගන්න මේජර් ඇක්ටිවිටි එකේ ඒතකොට පයිප් ලේන් එකේ අපි 180 මීටර්ස් යනවා දවසකට කියන එකෙන් තමයි ඇසියුම් කරලා තමයි යන්නේ. හරි. එතකොට 180 මීටර්ස් යනකොට අපේ කොහොමද අපේ ක්‍රූ එක හැදෙන්නේ කියලා තමයි ඕකේ තියෙන්නේ. එතකොට එක එක ඇක්ටිවිටි එකකින් ඕකට අදාළ ඇක්ටිවිටි ටික අපි ගන්න BOQ එකෙන්. හරි. හරි. එතකොට අපි ඇක්ටිවිටි ID එක මේක ඔයගොල්ලන් තීරණය කරන්න ඕනේ. මම පස්සේ කියන්න. එතකොට අපි කැලෙන්ඩර්ස් 3ක් පාවිච්චි කරන්න වෙනවා. හරි. 5 day 8 hours කියන එකයි 7 day 10 hours කියන එකයි 6 day 10 hours කියන එකයි අර 5 days 10 hours කියන එකම ගන්න. අර 5 days 8 hours ගන්න එපා. ඒක 10 hours ගන්න. නැත්තම් ඔක පොඩි ගැටලුවක් වෙනවා. හරි. ඊට පස්සේ මේක චර වැදගත් නෑ. වැදගත් කියන්නේ ඔයගොල්ලන්ට හදන්න වෙන ඒවා. හරි. ඔය ටික මම ක්ලෝස් කරන්නම්.
පස්සේ මම ඕගොල්ලන්ට දෙනවා මේකේ BOQ එක. හරි මම මේ BOQ එක ඕගොල්ලන්ට දෙනවා. හරි ඔස් BOQ එක තියෙක මම දෙන්න මේ කොච්චරක් මේවා යනවද කියලා. හරි ඊට අමතරව මම ටෙන්ඩර් ඩොකියුමන්ට් එක ඕගොල්ලන්ට දෙනවා. හරි හරි ඔය විදිහට තියෙන අයිටම්ස් බලන්න මොනවද තියෙන්නේ කියලා මොනවා හරි තේරෙන්නේ නැත්නම් නෙක්ස්ට් ක්ලාස් එකේදී මගෙන් අහන්න මේක මොකද්ද මේකෙන් මොකද්ද කරන්නේ මේක හදන්න කලින් හැමදේම මේ ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. හරි මොනවද කරන්නේ අපි කියලා. එතකොට මම මේකේ ඩ්‍රොවින් දෙන්න ඒකේ ක්‍රොස් සෙක්ෂන් එක බලන්න. ඒක තමයි කරන දේවල් ටික තියෙන්නේ. එතකොට මම ගෲප් එකට ටෙන්ඩර් ඩොකියුමන්ට් එක දැම්මා. හරි මේකේ වොලියුම් 3 කියන එක තමයි ගොඩක්ම වැදගත්. හරි පටන් ගන්නකොට මොනවද මේවා කියවන්න. හරි ඊට පස්සේ මම දානවා BOQ එක සෙක්ෂන් 7 වල හරි ඊට පස්සේ ඕනේ ඩ්‍රෝයින් ටික ඩ්‍රෝයින් වල
මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් මම ඌ ටෙන්ඩර් මේකේ තියෙන ස්පෙසිෆිකේෂන් ඒවත් බලන්න හරි. කියන්නේ හැම වෙලාවෙම කියන්නේ හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ අපි කරන්න යන්නේ මොකද්ද කියලා. ඒකේ ස්කෝප් එක තියෙනවා. ඒ හැමදේම බලන්න. ඩ්‍රෝවිනුත් තියෙනවා. හරි. ඒකේ සෙක්ෂන් වෙනම ඩ්‍රෝවින් එක එන විදිය තියෙනවා. හරි. අර ටෙන්ඩර් ඩොකියුමන්ට් එකේම තියෙනවා. ඔට ඔව් WhatsApp එකෙන්. දැන් එන ගමන් තියෙන්නේ. සෙක්ෂන් එක කොහොමද යන්නේ කියලා ඩ්‍රෝවින් එකේ තියෙනවා. හරි. එකක් තියෙනවා. වොලියුම් 4 තමයි තියෙන්නේ ඩ්‍රෝවින්. හරි. එතකොට මගේ ස්ක්‍රීන් පේනවනේ මේ වොලියුම් 4 තියෙනවා මේකේ. ට්‍රෙන්ච් එක කොහොමද යන්නේ ඒ කොහොමද තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේවා බලලා කොහොමද කියලා බලන්න ඕනේ. දැනට බලා ගන්න ඕනේ මේ මොකද්ද මේක කරන්න තියෙන්නේ කියන එක තමයි. හරි. එතකොට ඒත් එක්ක තියෙනවා දැන් මේ සෙක්ෂන් ඔක්කොගේ මේවා තියෙනවා. එතකොට සෙක්ෂන් 7 එක විතරයි අපිට වැදගත්. ඒ කියමු කොහොමද සෙක්ටර්ස් ටික තියෙනවා. හරි. ලයින් ටික එන විදිය තියෙනවා. මේකේ තියෙන්නේ existing එකයි දෙකම වෙන වෙනම තියෙනවා. සෙක්ටර්ස් 4ම තියෙනවා මෙතන. ප්‍රොපෝස් ලයින් ටික යන විදිය. හරි. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා මොකද්ද මේ කරන්න යන්නේ. ඒ ටික ගැන අවබෝධයක් එන්න ඕනේ. ඊට පස්සේ හරි. ඊට පස්සේ ඕනි මට මෙතන EPS එකක් හරියට හදන්න එන්ටර්ප්‍රයිස් ගිහිල්ලා හරි EPS enterprise project structure මේ වචන වැදගත්. මේ පාර ඉන්ටර්විව් එකකට ආපු එක්කෙනෙක්ගෙන් EPS ආපුවම උඩ බිම් බලලා තිබ්බා. හරි. enterprise project structure මේක ගැන මම පැහැදිලි කළා පළවෙනි ওই වීඩියෝ වලත්. මේක බලන්න මොකද්ද කියලා. හරි. මේක එතකොට ඔයගොල්ලන්ගේ ඔය අපේ group එක හරි මොකක් හරි ඔයගොල්ලන්ගේ එකක් හරි මේ project එකේ හරි නම දාලා හරි company හරි නම දාලා EPS එකක් හදාගන්න.
ඊට පස්සේ තව එකක් හදාගන්න බේස්ලයින් ප්‍රෝග්‍රෑම් කියලා ඒක යටතේ. හරි. ඊට පස්සේ හදාගෙන එතනට ප්‍රොජෙක්ට් එකක් එතනින් ඇඩ් කරගන්න. හරි. APC එකකට ප්‍රොජෙක්ට් එකක් ඇඩ් කරගන්න. හරි. ඇඩ් කරලා හරි ඩේට් ටික හදන්න ප්ලෑන් ස්ටාර්ට් එක දාන්නවා. ඩේටා ඩේට් එක වැඩ ගන්න. මෙතන ෆිනිෂ් ඩේට් එක අපි දාන්නවා. හරි. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ ඊට පස්සේ ලොකුම දේ තමයි එන්ටර්ප්‍රයිස් කියලා කැලෙන්ඩර්ස් හදන්න ඕනේ. කැලෙන්ඩර්ස් 3ක් හදා ගන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට අදාළව. හරි. මේක එක ප්‍රොජෙක්ට් එකට අදාළව හදලා තියෙන්නේ. ඒ වගේ ඔය ප්‍රොජෙක්ට් එකට අදාළව කැලෙන්ඩර්ස් 3ක් හදා ගන්න. හරි. එතකොට අනිවාර්යයෙන්ම කැලෙන්ඩර්ස් 3යි කැලෙන්ඩර්ස් 3 ඇඩ් කළා මෙතන ඩේට් ටික දාලා ඔය බේසික් සෙටින්ග්ස් ටික හදාගන්න. මේ ඔක්කොම චෙක් කරන්න. මේවා චෙක් කරන්න හැටි මම කියා දීලා තියෙන්නේ. හරි. එතකොට ඒකත් එක්ක බලලා ඒ ටික හදාගන්න. හරි. එතකොට ඊළඟ සතියේ එනකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන වැඩේ තමයි හරි මට එතකොට එතන ඉඳන් ඉගෙන උගන්නන්න පටන් ගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරලා ඉස්සල්ලාම මම දීලා තියෙන ડોකියුමන්ට් ටික චෙක් කරලා ඒක හොඳට ස්ටඩි කරන්න ඕනේ. මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන් බලන්න ඕනේ මොනවද BOQ එකේ තියෙන අයිටම්ස් කියලා. BOQ එක දාලා තියෙන BOQ එකේ තියෙන මොනවද අයිටම්ස් කියලා. ඒ BOQ එක බලන ගමන් බලන්න ඕනේ චෙක් කරන්න ඕනේ අර drawings ටික section 7A එකට අදාළ drawings ටික බලන්න ඕනේ. ඒ drawings වල තියෙනවා මොනවද කරන්න කියලා. එතකොට මේ BOQ එකේ තියෙන items තමයි drawing එකේ තියෙන්නේ. හරි. ඒ ටික චෙක් කරගෙන යන්න ඕනේ. එතකොට අපිට normally idea එකක් එනවා. ඒ ගැන අපි දැන් duration එක දන්නවා. start date එක දන්නවා. end date එක දන්නවා. ඊට පස්සේ අපි Primavera open කරලා අපි හරි EPS එකක් හදාගෙන data ටික අපි default එන data ටික මේ set කරලා start date එකයි end date එකයි project එකට දාලා calendars 3ක් හදන්න ඕනේ. engineering calendar එකයි engineering calendar එක කියන්නේ 5 days working කියන්නේ Monday to Friday working 10 hours okay. ඊළඟට procurement calendar එක 7 day working 10 hours. ඊළඟට තියෙන calendar construction calendar එක අපේ calendar 6 day working 10 hours work 10 hours. හරි. ඒ calendars 3 හදන්න ඕනේ. ඒ calendars 3 හදනකොට මම කිව්වා කලින් calendars වලට වෙනම lesson එකක්ම ගියා. ඒ වීඩියෝ එක බලන්න. ඒකේ මෙහි UAE වල තියෙන නිවාඩු දාන්න ඕනේ. නිවාඩු ගන්න පුළුවන් net එකෙන්. හරි. කවුරු හරි එක්කෙනෙක් ඒක හොයලා ChatGPT එකෙන් හරි ගහලා ඒ නිවාඩු ටික අරගෙන group එකේ දාන්න. එතකොට ඒක ඔක්කොම follow කරන්න පුළුවන්. මොකද එක දවසක්වත් වෙනස් වෙන්න බෑ කෙනෙක් ගෙවත්. එතකොට ඒක දාන්න. ඒක සාමාන්‍යයෙන් අවුරුදු ඉස්සරහට තියෙන අවුරුදු 3කට අපි හදන්න ඕන. හරි. ප්‍රොජෙක්ට් කැලෙන්ඩර් එක හදනකොට. නැත්තම් බෑ කියන්නේ කොහොමද ඒ ටයිම් එකේදී කරන්න බැරි වෙනවනේ. එතකොට වෙනස් වුණාම ආය කැලෙන්ඩර් වලට වෙනස්කම් කරන්න බෑ. එතකොට මුලින් හදලා තියෙන්න ඕන. ඔය ටික තමයි තියෙන්නේ. ඔය ටිකට ටයිම් එක අරගෙන next week එකේ Saturday වෙනකොට ඔය ටික කරන්න. මම එතකොට Primavera වල ඉස්සරහට යන ටික මම එතනින් උගන්නගෙන යන්න. හරි. මේක අලුත් ප්‍රොජෙක්ට් එකක්. එතකොට ටයිම් එක අරගෙන මේකට දැන් සෙට් වෙන්නේ නැති කට්ටියත් මොකක් හරි කරලා ඒක සෙට් කරගෙන මහේෂ් ඒ ටික ඔයා කොහොම හරි කරලා next week මේව කරන්න ඕනේ. එතකොට පසන් අපේ පරණ කට්ටිය ඒගොල්ලෝ එයා කොහොමත් මේව කරනවා. කවුද 16 ආයේ කෙනෙක්ට මම කිව්වා එයා ඒ කට්ටිය කතා කරන්න මේක ඇක්ටිව්ලි එන්න ඕනේ. මම මොකද මේ ටික කරලා තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ කෙනෙක්ගේ වින්ඩෝ එක ෂෙයා කරලා තමයි මම එතනින් ඉස්සරහට මේ Primavera කරගෙන යන්නේ. හරි. එතකොට එතනට එනකන් ඔයගොල්ලන් ඇවිල්ලා තියෙන්න ඕනේ. හරි නේද? එහෙනම් ඕකේ. හරි. අද ෂෝට් ටයිම් එකක් තියෙන. මොකද මේක arrange කරන ටයිම් එක arrange කරගන්නත් එන මම වෙලාවක් ගත්තා. ඒ මට මේක ටක් ගාලා මොකක් හරි එකක් පටන් ගන්න උවමනාවක් තිබ්බා. හරි. ඒකත් එක තමයි කරේ. හරි. එතකොට හැමදාම Saturday තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ. හරිනේ. එහෙනම්
ප්‍රශ්න තියෙනවද කාට හරි? මොන හරි ගැටලුවක් තියෙනවද? නෑ ඇක්ටිවිටි දාන්න ඕනේ. දැන්ට අතන්ට බේසික් ටික දාගෙන යන්න ඇක්ටිවිටිස් දාන්න පටන් ගන්න එපා. මොකද ඉස්සෙල්ලාම WBS එක හදන එකේ ඉඳන් මේගොල්ලන්ට කියා දෙන්න ඕනේ. අයියේ ඔව්. ඔව් මේ අයියේ මේ ඉන්ජිනියරින් කැලෙන්ඩර් එක මේ අර දවස් 5ක පැය 8ද 10ද හදන්න ඕනේ. ඒක 8නේ. 10. ඒකත් 10ද? ඔව් ඒකත් 10 හදාන්න. හරි. හරි. එහෙනම් අපි ක්ලෝස් කරමු. good night. මොනවා ප්‍රශ්න තියෙනවද පස්සම? නෑනේ. අයියේ ඒක මේ අපි අර දැන් ඒක අර පැය 10ද 8ද කියන එක ප්‍රොජෙක්ට් එකත් එක්ක තීරණය වෙනවද? නෑ. ඒක මෙහෙමයි වෙනස් වෙන්නේ. පැය 8 දානවා නම් කැලෙන්ඩර්ස් තුනම පැය 8 කරන්න ඕනේ. හරි. අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් එක කියන්නේ ඔය මේ තියෙනවනේ පැය 24ම වැඩ කරන කම්පැනි. හරි. ඒ වගේ කම්පැනි එකකට ඔයගොල්ලන් ගැටලුවක් නැහැ පැය 8 දැම්මට. හරි පැය 8 හරි වැඩ කරන හරිම ටයිම් එක දැම්මට අවුලක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේකට මේ දැන් අපි මේ කරන ප්‍රොජෙක්ට් එකේ අපි කරන්නේ ඩබල් ෂිෆ්ට් එක විතරයි. එතකොට එහෙම වුණාම වෙන වැඩේ තමයි අපි ඔය කැලෙන්ඩර්ස් තුන එක ඒවා එක විදිහට කරාට පස්සේ වෙන වැඩේ තමයි දැන් මෙයාගේ පැය 8 කියන්නේ උදේ හවස 4 වෙනකොට ඉවරයිනේ. හරි. එතකොට ප්‍රොකියුමන්ට් එකේ වුණාට හවස 6 වෙනකන් තියෙනවා. හරි. එතකොට මොකක් හරි ඇක්ටිවිටි එකක් ඉන්ජිනියරින් කට්ටිය පැය 4 16 වෙනි يعني 4 හවස 4 වෙනකොට ඉවර කරොත් අනිත් එක පටන් ගන්නවා ඊළඟට පස්සේ තියෙන ඇක්ටිවිටි එක පටන් ගන්නවා හවස 4ට. හරි ප්‍රොකියුමන්ට් එක. හරි ඒක එහෙම වෙන එක නවත්තන්න තමයි ඊළඟ දවසට යමන්න තමයි අර තුනටම කැලෙන්ඩර්ස් තුන පැය ගාන එකම එක දාන්න. එතකොට මේකේ 8 දැම්මන ඒත් එහෙමයි. හරි 8 දැම්මොත් වෙලාව මදි වෙනවා. ඒකයි මම 10 දාන්න කිව්වේ. 10 දැම්මට පස්සේ මොකද ඉංජිනේරින් එක කොහොමත් අපි 10 දැම්මත් ඒගොල්ලන් පැය 8යි නම් 8 වැඩ කරන්නේ. එතකොට ඒක අපිට එච්චර රිස්ක් එකක් නෑ. හරි අපිට දවස ගන්නනේ අවශ්‍ය. එතකොට දවස ගන්නකොට අපි හවස 6ට ඉවර කරොත් ඊළඟ දවසේ උදේ 8ට තමයි පටන් ගන්න. හරි ඒක තමයි අපිට වෙන්න ඕනේ. දැන් 24 hours වැඩ කරන කම්පැනි එකට නම් ඉෂුව එකක් නැහැ. එතකොට අපිට හදන්න තියෙන්නේ ඉංජිනේරින් කැලෙන්ඩරේ පැය 8යි, කන්ස්ට්‍රක්ෂන් කැලෙන්ඩරේ 24 hours, ප්‍රොකියුමන්ට් එකත් 24 hours. හරි. එතකොට ඉංජිනේරින් කට්ටිය තමයි ඒක අර විදියට හදන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ දවසේ දවල් දවස් විතරයි ඒගොල්ලන්ගේ මොකක් කරේ ඇප්‍රූවල් එකක් එනවනම් එන්නේ. ඒක ඇප්‍රූවල් එක ආපු වෙලාවෙ නම් අපිට අපේ ප්‍රොකියුමන්ට් එකක් කරේ අනිත් වැඩක් අපිට මොකද 24 hours අපේ වැඩ හින්දා අපේ එතනින් පටන් අරගෙන ගියාට ගැටලුවක් නැහැ. ඒකම එහෙම නැත්තම් තව කඩන්න පුළුවන් අපේ කන්ස්ට්‍රක්ෂන් ඇක්ටිවිටීස් විතරයි 24 hours වැඩ කරන්න කියලා. හරි අපිට තව කැලෙන්ඩර් එකක් හදන්න පුළුවන් අපේ ඔය ඩ්‍රෝවින් අඳින ඒවා කොහොමත් රැට අඳින්නේ නැහැ නේ. එතකොට ඒකට වෙනම කැලෙන්ඩර් එකක් හදලා ඒකට අසයින් කරන්න පුළුවන්. ඒක දවල් දවසේ වැඩ වෙන විදියට. හරි. ඒක අපේ කම්පැනි අනුව ඔය ඉංජිනේරින් කැලෙන්ඩරේ පැය 8යි. ඒ වුණාට පැය 8 දැම්මොත් මේ පැය 10 වැඩ කරන කම්පැනි එක වැඩ කරනකොට පැය 8 එකක් ඉංජිනේරින් කැලෙන්ඩරේට දැම්මොත් අර ගිහිල්ලා ඇක්ටිවිටි 3-4ක් රන් වෙනකොට දවසක් නැතුව යන්න පුළුවන්. මොකද හවස 4ට පටන් ගත්තට පස්සේ ඇක්ටිවිටි එකක් ඒ පැය දෙක කොහොමත් වැඩක් නැති පැය දෙකක් නේ. ඒ වුණාට ප්‍රොජෙක්ට් එක රන් වෙනවා මේ පැය දෙකේ. ඊළඟ දවසේ උදේ වෙන එක ඊට පස්සේ ඉවර වෙන්නේ ඇක්ටිවිටි එක ඉවර වෙන්නේ දවල් 12ට ඊට පස්සේ ආයෙ පටන් ගන්න දවල් 3ට අන්න ඒ වගේ
එන කචල් එකක් කොහෙටවත් නැති දවස් ගානක් එන්න පුළුවන්. ඊට පස්සේ ඒවට ඩියුරේෂන් එනවා 3.5 ප්ලොට් එනවා 4.5 1 එහෙම ගග. අන්න ඒක නැති කරගන්න තමයි ඒ වැඩ කරන අවස් ගාන මේ එක ඩේ එකක් වෙන්න තමයි අපි අරක හදාගන්නේ. මම ඒකයි කිව්වේ ඉංජිනේරින්ග්. දැන් මේකේ ඉංජිනේරින්ග් එක පැය 10 දැම්ම 3 පැය 8යි නම් වැඩ කරන්නේ. එදා දවසේ තමයි අපිට එන්නේ. අපි ඒකට ඊළඟ ඒ වැඩේ ඉවරුණාට පස්සේ කරන්න ඕනි වැඩේ ඊළඟ දවසේ තමයි පටන් ගන්න. ඒගොල්ලන්ගේ අප්‍රූවල් එක අද හම්බුණා නම් ඊට පස්සේ මොකක් හරි ඩ්‍රෝවින් එකක් කරන්න තියෙනවා නම් හෙට උදේ තමයි පටන් ගන්න. දැන් අද හවසම පටන් ගත්තත් අපි හෙට උදේ කියලා දානවා. එතකොට අවුලක් නැහැ. අපිට ඒක හොඳට යනවා ස්මූත්ලි යනවා. නැත්තම් අපි දැම්මොත් එහෙම මේක අපි දවල් 12ට අපි දවල් 4ට ඉවර වෙනවා කියලා අපි ඒ වුණාට 4න් පස්සේ වැඩනේ. එතකොට අපි ඒක කරන්න වෙනවා 4 ඉඳන්. ඒක නැති කරගන්න තමයි කරන්නේ. හරි. හරි එතකොට පැය 10 දාන්න අර 24 hours යන එකක් තිබ්බොත් අර ඊට පස්සේ තව කැලෙන්ඩර් එකක් වැඩි කරලා කැලෙන්ඩර්ස් 4ක් හදා ගන්න වෙනවා. ඔය කැලෙන්ඩර් කියන එක ප්‍රිමියරා වල කෙලින්ම ඒක ඉම්පෝටන්ට්ම වැඩේ. හරි. දැන් මේ හැම ක්ලාස් එකකම කියන වගේ අර මේකෙත් කියන්නේ ඔය කැලෙන්ඩර් එක හරියට හැදුවේ නැත්තම් හරි තව ක්ලාසස් 3ක් 4ක් විතර යනකොට ආයෙ මුලින්දම මේ ප්‍රොජෙක්ට් එක මුලින් ඉඳන්ම ඔයගලන්ට කරන්න වෙනවා. හරි. සමහර වෙලාවට මාස දෙකකින් විතර ආයෙ කරපු කිසිම දෙයක් වැඩක් නැති වෙලා යනවා කැලෙන්ඩරේ හරියට හැදුවේ නැත්තම් ආයෙ මුලින් ඉඳන් කරන්න වෙනවා. හරි එතකොට ප්‍රිමියරා කියන එකත් එපා වෙනවා. ඒකින්ද ඔය කැලෙන්ඩරේ කියන එක හරියටම හදන්න හරි. හරියට හැදුවේ නැත්තම් ප්‍රශ්නයක් කියන්නේ ලොකුම ප්‍රශ්නයක්. සමහර වෙලාවට ඒක ප්‍රශ්නේ තේරෙන්නේ අවුරුදු ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න ගියාට පස්සේ. හරි අවුරුදු දෙකමාරක් විතර ගියාට පස්සේ තමයි සමහරලාට ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්නේ. හරි ඇදීදී යනවා මේ කියන්නේ ඇත්තටම ඉවරයි. ප්‍රිමියරා එක ඉවර කරගන්න බැරි වෙනවා. හරි කැලෙන්ඩර්ස් හරියට හදන්නේ නැතු. හරි ඒකින්ද මේ හරියටම කැලෙන්ඩර් ඔය මම කිව්වේ ස්ටෙප්ස් ටික හරියටම නෙක්ස්ට් වීක් කරලා ඉන්න මම එතකොට එක්කෙනෙක්ගේ හෝ දෙන්නෙක්ගේ චෙක් කරනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් මම ෂෙයා කරලා තමයි වැඩේ පටන් ගන්න. හරි. ඕකේ නේ එහෙනම්. හරි. හරි. එහෙනම් good night ඔක්කොටම. good night. right. good night.